අයිබෝන් හැමෝටම අද අපි දානමය පුණ්‍ය කර්මයක් කරගන්න තමයි හදන්නේ. ඔයාලත් දානයක් දෙන්න හිතාගෙන ඉන්නව නම් මං හිතනවා මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක මෙහෙම දාන්න හිතුවේ. මේ දානය දෙන්නේ අපි මගේ ගමේ ඉන්න වැඩිහිටි ආච්චිලා සීයලා පිරිසකට වැඩිහිටි දිවාසුරකුම් මධ්‍යස්ථානයේ ආච්චිලා සීයලාට. ගමේ ඉන්න අවුරුදු 60ට වැඩි වැඩිහිටියෝ එකතු වෙලා මාසෙකට දෙවතාවක් පන්සලට රැස් වෙලා පින් දහම් කටයුතු ගොඩාක් කරගන්නවා අර සිල් ගත්ත දවස වගේ. ඉතින් එයාලට උදේ දානය සහ දහවල් දානය පිරිනැමෙනවා. මේ සැරේ අපේ දානය තමයි මං ඉතින් මේ ඔයාලට පෙන්වන්නේ. සෙනසුරාදා උදේ තමයි දානය තියෙන්නේ. ඉතින් මේ සිකුරාදා රෑ අපිට පුළුවන් විදිහට මේ දේවල් ටික ලෑස්ති කරලා තිබ්බා. මම ඉතින් කලින් දවසේ රෑ 50 දෙනෙකුට හරියන්න මාළු ව්‍යංජනය සකසලා තිබ්බා. කට්ලට් ටික අම්මා හදලා තිබ්බා උදේ බදින්න පුළුවන් වෙන්න. පිලි කලවක් නැති කට්ලට් ටිකකුත් වෙනම හදලා තිබ්බා. 50 දෙනෙකුට කෑම ලෑස්ති කරාට ඇත්තටම 25 දෙනයි ආච්චිලා සීයලා ඉන්නේ. ඉතින් එයාලට පිරිකර විදිහට දෙන්න නංගි මෙන්න මේ වගේ ක්‍රීම් කැකරි ටිකකුත් ගෙනල්ලා තිබුණා. අපිට ඉතින් තව කෑම ටිකක් දෙන්න තියෙනවා. ඉතින් ඉස්සරහ ගෙදරට දෙන්න ඕනේ, මහත්තයාලා ගෙදරට දෙන්න ඕනේ, අපේ නැන්දලාට දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා හැමෝටම හරියන්න 50 දෙනෙකුට අපි කෑම ලෑස්ති කරා. ඊට අමතරව අපි මුදල්මය පිරිකරක් සූදානම් කරගත්තා ආච්චිලා සීයලාට. විශේෂයෙන්ම ඒකට හේතුව තමයි අපේ ආච්චිත් මේ වැඩිහිටි දිවාසුරකුම් මධ්‍යස්ථානයේ හැමදාම ජීවත් වෙලා ඉන්න කාලේ ගියා. එයාට මොනවා හරි ලැබුණාම එයා ගෙදර ඇවිල්ලා හරියට වර්ණනා කරනවා, හරිම ආසයි. එතකොට බේතක් හේතක් ගන්න, බස් එකේ යන්න, පිනට දහමට දෙන්න. එයාලට මේ රුපියල් කීයක් හරි එහෙම කවුරු හරි දුන්නොත් එහෙම අපි කොච්චර දුන්නත් ඒක හරියගේ හරිම සතුටුයි. ඉතින් ඇත්තටම මේ දේවල් හැමදේම කරන්නේ ආච්චි නිසා. ආච්චි ජීවත් වෙලා ඉන්න කාලේ ඇත්තටම මට ජොබ් එකක් තිබ්බේ නැහැ. ඉතින් එයාට උපරිම සපෝට් එක මම දීලා තියෙනවා එයාගේ හැමදේටම. හැබැයි ඉතින් අද ළඟ හිටියානම් එයාට මීට වඩා ගොඩාක් දේවල් මට කරන්න තිබුණා. ඒ වගේම කැවිලි පාර්සලයකුත් අපි හදාගත්තා. ඒකට හේතුව තමයි අපේ ආච්චි වැඩිහිටියකට ගිහින් එනකොට මේ මොනවම හරි අපිට ගේනවා. කට්ලට් බෝලයක් හරි ඔතාගෙන එනවා අපිට කන්න. ඉතින් අපිත් ආසාවෙන් බලාගෙන ඉන්නවා වැඩිහිටියකට ගිහිල්ලා අද මොනවාද ආච්චි අපිට ගේන්නේ කියලා මේ බලාගෙන ඉන්නවා කන්න. ඉතින් අපි වගේම මුණුබුරු මිනිබිරියෝ ගොඩාක් ඇති මේ ආච්චිලා සීයලාට. ඉතින් ආච්චිලා සීයලාට මෙච්චර දේවල් කන්න බෑ. ඒ වුණාට මේක අපි ලෑස්ති කරගත්තා. එයාලට ගෙදර ගිහිල්ලා ඉතින් ගෙදර ඇත් එක්කලා බෙදාගෙන කන්න පුළුවන් නේ. ඉතින් මේ කැවිලි පාර්සලයට ටිකක් ලොකුවට කපපු කේක් කෑල්ලකුයි කෙසෙල් ගෙඩියකුයි තල කැරැල්ලකුයි අපි ඇඩ් කරගත්තා. මේ ඔක්කොම පාර්සල් කරන්න මහත්තයා ගොඩක් උදව් වුණා. අද ඉතින් කාටවත් අපි උදව්වට කතා කළේ නැහැ. අම්මයි මායි දෙන්නම එකතු වෙලා එව්වා. ඉතින් අපි දෙන්නටත් දැන් 50 දෙනෙකුට උයාගන්න පුළුවන්. මහත්තයා මට හදලා දෙන අලුත් කුස්සියේ තමයි මම ප්ලෑන් කළේ මේ දානේ පළවෙනි වතාවට උයන්න. හැබැයි මේ දවස වෙනකොට කුස්සියේ වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා. කෑම උයන අතරේ අතුරුපසට දෙන්න මම ෆෘට් සලාඩ් එකක් හැදුවා. ගිය අවුරුද්දේ මම දුන්නේ එක එක ජාතියේ පළතුරු එකට එකතු කරලා පේපර් ප්ලේට් එකකට ලස්සනට ඇරේන්ජ් කරගෙන ක්ලින් ෆිල්ම් එකකින් ඔතලා තමයි දුන්නේ. තව අපි අතුරුපසට අයිස්ක්‍රීමුත් දෙන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් අපි මේ දානය වෙනුවෙන් කීරි සම්බා සුදු සහල් බත් හදාගත්තා. ඒ වගේම තඹපු හාල් බත් ටිකකුත් හොයාගත්තා. ඒකටම හරියන්න පරිප්පු තෙලට හදාගත්තා. බණ්ඩක්ක කිරට ව්‍යංජනයක් හදාගත්තා. සුදුලුණු මාළුවක් හදාගත්තා. වැඩිහිටියයි බොහොම ආසයි මේ සුදුලුණු ව්‍යංජනයට. කිරි හොදි ටිකක් හදාගත්තා. එයාලට අර ඉස්ම මොනවා හරි තියෙන්න ඕනේ කෑමට ගන්නකොට. වයසක අයනේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ ටිකත් හදාගත්තා. තලපත් මාළු ටිකකුත් ඔයාගත්ත මිරිසට. කට්ලට් ටිකකුත් බෙදලා ඒකම පපටන් ටිකකුත් බෙදගත්තා. ඉතින් මේ ඔක්කොම අපේ වාහනයට දාගෙන දැන් මේ යන්නේ මේ දානේ ටික පිළිගන්වන්න. අපි ඉතින් වෙලාවට පන්සලට ළඟා වුණා.
මුලින්ම අපි බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව පූජා කළා අපි හැමෝම අතගහලා. ඊට පස්සේ අපි හැමෝම බුද්ධ පූජාව ගාථා කියලා වන්දනාමාන කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පවත්වලා පූජා කරනු ලැබුවා. වර්ෂයක් පාසා ඉතින් මේ දාණය අපි පිළිගන්වනවා. දාඩිය මහන්සියෙන් සාධාරණව හම්බ කරපු මිල මුදල් වලින් මේ වගේ දානමය පුණ්‍ය කර්මයක් කරනවා කියන්නේ ඉතින් ඇත්තටම මනසට පුදුමාකාර සැනසීමක්, සැහැල්ලුවක්, සතුටක් තමයි ගෙනල්ලා දෙන්නේ. ඒ සතුට ඉතින් මිල කරන්න බෑ. මොකද අපිට මතක් වෙන සැරේට හිතට දැනෙන ඒ සතුට, සැනසීම, සැහැල්ලුව වචන වලින් විස්තර කරන්න අමාරුයි. දැන් ඉතින් දාණය පිළිගන්වන්න තමයි තියෙන්නේ. අපි ගෙදර කට්ටිය විතරයි ඉතින් ගියේ. ඒ නිසා ඉතින් දාන ව්‍යංජන කීපයක්ම එක්කෙනෙක්ට බෙදන්න තියෙනවා. ඉතින් ආච්චිලා සීලා හරි සතුටු වුණා. මොකද අපි දැන් ගමේ නැහැනේ. අපිව දකින්න ලැබීමත් එයාලට හරි සතුටක්. මොකද අපිට පුළුවන් හැම වෙලාවෙම අපි යාලා වෙනුවෙන් පුළුවන් තරම් දේවල් කරනවා. ආච්චිලා සීලා කෑම ගන්න කලින් පළමු කොටස සත්තුන්ට යාලගේ පිඟානෙන් අයින් කරනවා. පන්සලේ චූටි බලපටව ටිකක් හිටියා. ඉතින් අපි යාලට ඒ කෑම ටික අනලා කන්න දුන්නා. ආච්චිලා සීලා කෑම ගන්නකන් ඉතින් මම චුට්ටක් වාඩි වෙලා හිටියා. ඒ අතරේ මම මහා ලොකු අතීතයකට ඇවිදගෙන ගියා. අවුරුදු 28ක් පුරා හිටපු ගමන ඉතින් මට දැන් හිතෙනවා ආච්චි නිසා සහ මේ පන්සල නිසා තමයි මම මේ වගේ තැනක ඉන්නේ කියලා. එක වසරේ ඉඳලා 11 වසර වෙනකම්ම දහම් පාසලෙන් අපේ ජීවිතයට ලැබුණ හයිය ගැන නම් කියලා නිම කරන්න බෑ. ඒ වගේම ඊට පස්සේ මම දහම් පාසලේ ගුරුවරියක් විදිහටත් වැඩ කළා. ඔස් කාලෙට මල් පින්කම් වලට ඉතින් පුළුවන් හැම දවසකම ගිහින් සහභාගී වෙනවා. ආච්චිත් එක්කලා ගණන් කරන්න බැරි තරම් මම මේ පන්සලේ ඇවිල්ලා සිල් අරගෙන ඇති, බණ අහලා ඇති, පින්දහම් කරගෙන ඇති. පන්සලේ සිදු කරපු සියලුම පින්කම් වලට පුළුවන් හැම විදිහකටම සහභාගී වෙලා තියෙනවා. ආච්චිත් එක්ක පොයට සිල් ගන්නවහම ආච්චි හවස සිල් පවාරණය වෙන්නේ නැහැ. රෑ මේ පන්සලේ ඉඳලා පහවදා උදේට තමයි සිල් පවාරණ වෙන්නේ. ඉතින් ආච්චිත් එක්කලා මමත් උදේ වෙනකම්ම ඉඳලා උදේ සිල් පවාරණ වෙලා තමයි ගෙදර යන්නේ. මම දන්නේ ඇත්තටම මේ අත්දැකීම් දැන් කාලේ දරුවන්ට ගොඩාක් අඩුයි. දැන් කාලේ දරුවෝ ගොඩාක් දහම් පාසල් යනවත් අඩුයිනේ. මේ වෙලාවේ ඇත්තටම මට දැනෙන හැඟීම වචනෙන් විස්තර කරන්න බෑ. මම ඒ ගෙවූ ජීවිතය, මම ගත කරපු දේවල් මට දැනෙනවා මේ ගල් කණු කෑ ගහලා කතා කරලා මට කියනවා වගේ මට දැනෙනවා, මතක් වෙනවා. වචනයෙන් කියාගන්න බැරි තරම් ලොකු දේවල් ටිකක් මේ පන්සල මගේ ජීවිතේ සාර්ථක කරගන්න මට දීලා තියෙනවා. ඉතින් ඒක වෙන්නේ නැති පැරැන්නු කියන්නේ අනිවාර්යයෙන්ම ගමක පන්සලක් තියෙන්නම ඕන කියලා. ඒ කාලේ අපි ආසාවට ඒව කළත් පරිණත වයසට ආවහම තමයි මට මේ දේවල් වල ඇත්ත නැත්ත තේරෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝගෙම මං ඉල්ලා සිටිනවා, ඔයාලට චූටි දූ දරුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම එයාලව දහම් පාසල් යවන්න. ඔයාලා හිතනවට වඩා ලොකු දේවල් ටිකක් මේ පන්සලෙන්, දහම් පාසලෙන් අපිට ලැබෙනවා අපේ ජීවිතවලට. පොඩි කාලෙදී ආච්චිත් එක්ක තමයි මම සිල් ගන්න ඉන්නේ. ඒ වගේම මට ගමේ සිල් ගන්න යාළුවෝ ටිකක් ඉන්නවා. ඉතින් අපි ඔක්කොමත් එක්කලා කතා වෙලා තමයි සිල් ගන්න එන්නේ. ආච්චිත් එක්ක මම ඉන්නේ නැහැ. ඉතින් යාළුවොත් එක්ක තමයි ඉන්නේ. චූටිම කාලේ තේරෙන්නේ නැති කාලේ මේ චිත්‍ර අඳිනවා, චිත්‍රපොත් ගෙනල්ලා බණ කියනකොට බණ අහනවා. තේරෙන්නෙත් නැහැ සමහර වෙලාවට. ඒ වුණාට අනේ මම හරිය ආසයි සිල් ගන්න යන්න. චූටි කාලේ කරන දේවල් තමයි පුරුද්දක් වෙලා අපේ වැඩිහිටි වයසට පත් වුණාම අපිට ලැබෙන්නේ. ඉතින් බබා හම්බ වෙනකම්ම මම සිල් ගන්න ගියා පුළුවන් හැමදාම. මැරි කරන්න කලිනුත් මම මහත්තයත් එක්කත් සිල් ගන්න යනවා හැම පෝයකටම, පුළුවන් හැම පෝයකටම. මට ඒ දවස්වල ජොබ් එකක් තිබුණේ නැහැ. හැබැයි මහත්තයා ගාමන්ට් ෆැක්ටරි එකක වැඩ කරා. ෆැක්ටරිස් වල ඉතින් පොයට වැඩ කළාම ඒ දවසට වැඩිපුර ගෙවනවනේ. පුළුවන් හැමදාම පොයට සිල් ගන්න ගියාට මට ඕන වුණා එක දිගටම අපි දෙන්නත් එක්කලා සිල් ගන්න යන්න. ඒක ඉතින් මගේ හිතේ තිබිච්ච ආසාවක්. මහත්තයාත් ඇත්තටම ඒ දේවල් වලට කැමති වෙච්ච එක මගේ ජීවිතේ ලොකු භාග්යක්. ඉතින් ඒ නිසා අපි දෙන්න කතා වුණා අවුරුද්දක් එක පොයක්වත් මග නොහැර අපි දෙන්නත් එක්කම ගිහින් සිල් ගමු කියලා. ඒක අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් කියලා තමයි මම සැලකුවේ.
පෝය දවසට වැඩිපුර ගෙව්වත් මහත්තයා පෝය දවසට ඇතර මේ අවුරුද්ද වැඩට ගියේ නෑ කියලා තිබ්බ සිල් ගන්න යන්න ඕනේ වැඩ දාන්න එපා කියලා පෝයට යාට. ඉතින් එහෙම අපි මහමෙවුනා උයන සිල් ගන්න ගියා. ආරගල තියෙනවා ආරණ්‍ය සේනාසනයක් කන්ද උඩටම යන්න ඕනේ. ඉතින් අන්න ඒකෙත් අපි ගොඩාක් දවස් ගියා. හරිම ආස හිතෙනවා ඒකේ පුද පූජා තියෙන විදිහ. ආරණ්‍ය සේනාසනයක් නේ ඉතින්. ඒ වෙනකොට ඉතින් මහත්තයාට බයික් එක තමයි තිබුණේ. අපි දෙන්නට ඉතින් ගෙයක්වත් එහෙම මුකුත් තිබ්බේ නැහැ. ගෙයක් හදන්න ඉඩමක් තිබ්බෙත් නැහැ. හැබැයි ඉතින් කීය හරි ඉතුරු කරගන්න ගමන් පින් දහම් නම් නොපිරිහෙලාම කළා. පුළුවන් හැම වෙලාවෙම අපි දෙන්නම උත්සාහ කළේ මොනවම හරි චූටි හරි පිනක් කරගන්න. මම විශ්වාස කරනවා ඇත්තටම ඒ දේවල් තමයි දැන් අපිට ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඒ දේවල් ආරම්භ වුණේ මෙන්න මේ බණ මඩුවෙන්. ඉතින් අපේ චූටි පැටියත් එක්කත් ඇවිල්ලා අපි දාන ටික බෙදලා පිරිකර ටික බෙදලා කැවිලි පෙවිලි ටික බෙදලා මේ ආච්චිලා සියලා අපිට ගොඩාක් පින් දුන්නා. අපේ ආච්චිවයි තාත්තවයි මතක් කරලා පින් දුන්නා. අපිත් එක්කලා ගොඩාක් කතා බහ කර හිටියා. ඉතින් එයාලටත් සතුටුයි අපිටත් සතුටුයි. අපේ චූටි බබාගේ උපන්දිනයට දැන් දෙපාරක්ම එයාලව වන්දනා ගමන් එක්කගෙන ගියා. එක සැරයක් රත්ගඟ එක්කන් ගියා මේ අවුරුද්දේ දෙවෙනි උපන්දිනයට. පළවෙනි උපන්දිනයට අපි එක්කන් ගියා කළුතර කන්ද විහාරේ ඒ පැත්තේ. ඉතින් එයාලා ඒවත් මතක් කරා. හරිම සතුටුයි මතක් වෙනකොට. අපි හැමෝම ගමෙන් ආවත් ගම අමතක කළේ නැහැ මම කවදාවත්. ජීවිතේ මේ තරම් දුර එන්න හයිය දුන්නේ මේ ගම. අකොල ඇලදොල සතා සීපාවට කරුණාව දක්වන්න කියා දුන්නේ මේ ගම. සැපතෙදි කෙසේ වෙතත් දුකේදි හැම කෙනෙක් ගාවින්ම ඉන්න කියලා දුන්නේ මට මේ ගම. ස්තුතියි කියන වචනයවත් බලාපොරොත්තු නොවි කොන්දේසි විරහිතව දුකේදී කෙනෙක්ට පිහිට වෙන්න ඉගැන්නුවේ මට මේ ගම සහ මගේ ආච්චි. හැම කටුක අත්දැකීමක්ම උපේක්ෂා සහගතව විඳ දරාගන්න මගේ ජීවිතයට ඉගැන්නුවේ මේ ගම. ජීවිතේ ඔහේ ගලාගෙන යන අතරවාරයක හිතට දුක දෙන කටුක අත්දැකීම් හිතේ තබා ගන්නේ නැතුව සතුටු හිතන දේ විතරක් හිතේ තියාගන්න සතුටින් ඉන්න පුරුදු කළේ මේ ගම. ඉතින් එහෙනම් අදට මම නවතින්නම්. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.